මාකට් එකේ තියෙන චේන් ලින්ක් දැල් දිහා බැලුවාම ඒ හැම එකක්ම එක වගේ කොළ පාටට පේන්න පුළුවන්. හැබැයි ඒ කල්පවත්ම රඳා පවතින ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. පළවෙනි සාධකය තමයි පිටතින් තියෙන කොළ පාට PVC ආවරණයේ තත්ත්වය. යම් හේකින් PVC ආවරණය පිපුරුනොත් ඇතුළතට ජලය කාන්දු වෙලා යටින් තියෙන ගැල්වනයිස් කම්බියට හානි සිදු වෙන්න පුළුවන්. දෙවෙනි සාධකයේ වගේම අපිට මතු පිටින් නොපෙනෙන ප්‍රධානම දේ තමයි යටින් තියෙන ගැල්වනයිස් කම්බියේ ප්‍රමිතිය. මේ සිංක් ලෝහය නිසි ලෙස ආලේප කළ නොතිබුණොත් PVC ආවරණයේ යම් හේකින් පිපුරුණු වහාම ඇතුළතට ජලය කාන්දු වෙලා ගැල්වනයිස් කම්බිය මලකට කැමට ලක් වෙනවා. ඉතින් මේ PVC ආවරණයත් ඇතුළතින් තියෙන ගැල්වනයිස් කම්බියත් ප්‍රශස්ත මට්ටමින් නිෂ්පාදනය කරන්නේ ලක්ෂපාන චේන් ලින්ක් දැල් පමණයි. ගොඩක් දෙනා කරන්නේ පිටරටින් අඩු මිලට ආනයනය කරපු බාල ගැල්වනයිස් කම්බි වලට ලංකාවේදී PVC ආලේප කරලා අලෙවි කිරීමයි. එහිදී භාවිතා කරන PVC තත්ත්වයෙන් බාල නම් නොබෝ දිනකින්ම එහි සියුම් පිපුරුම් ඇති වෙනවා. එවිට බාල ගැල්වනයිස් කම්බිය මලකට කැමට පටන් ගන්නවා. ඔයාගේ ගෙදරට ඔයාගේ වැඩබිමට චේන් ලින්ක් මටක් සවි කරනකොට ඒ සවි කරන කාර්මිකයන් හට විශාල පිරිවැයක් දරන්න වෙනවා. ඒ හින්දා චේන් ලින්ක් මටක් සවි කරනකොට හොඳින් සිතා බලා ලක්ෂපාන චේන් ලින්ක් දැල්ම තෝරා ගන්න.